මුතුකිරලි ටෙලි නාට්‍ය ගැන කතා කරොත් ඇත්තටම ආදරය සහ තාරුණ්‍ය සහ අපේ පෞල් සංස්ථාව තමයි කතා තේමා වශයෙන් කතා කරන්නේ. ඉතින් මේ ටෙලි නාට්‍ය නිර්මාණය කරන්න ඉස්සෙල්ලා ගොඩාක් මේ පසුබස් ගැන කියන්න වෙනවා අධ්‍යක්ෂකවරයා වශයෙන්. හේතුව තමයි ස්වාධීන රූපවාහිනී සේවයේ අපේ සභාපතිතුමා සහ විශේෂ සියලුම නිලධාරීන්ගේ අදහසක් අනුව සියලුම මැදිහත් වීමත් එක්ක තමයි මේ නිර්මාණය කරන්න සුසිල නිෂ්පාදන ආයතනයට බාර දෙමු කියලා තීරණය කරේ. ඉතින් සුසිල නිෂ්පාදන ආයතනය සහ ස්වාධීන රූපවාහිනිය ආයතන දෙක අතර මුල්ම බැඳීම එහෙම නැත්නම් සුන්දර විදිහට කියනවා විවාහය සිද්ධ වෙන්නේ මේ ටෙලි නාට්‍ය තුලින්. ඔබ වටත් එක කෑම ගෙනාවා. මොනවාද? කාලම බලන්නකෝ. මේ නිරාශගේ කෑම පොත්සල්ද? ඔව්. ඔය දෙන්න ආදරය කරන්න පටන් ගත්තේ හුඟක් පුංචි කාලේ නන්ද? කවුද වට එහෙම දෙයක් කිව්වේ? මං කිව්වනේ නිරාශ වෙලා මට මගේම නංගි කෙනෙක් වගේ. ඔව්. ඔයා එහෙම කිව්ව තමයි. ඒත් ඉතින් කවුද දන්නේ නිරාශගේ හිතේ ඔයා ගැන මොනවා තියනවද කියලා? මං දන්නවා. එයාත් මට සලකන්නේ එයාගේම අයියා කෙනෙක් විදිහටයි. ඇත්තද? ඇයි මුතු? හරිම දැවිල්ලයි. මට තාම දැවිල්ල කාලා පුරුදු නැහැ. ඒ කිව්වේ? පුරුදු නැහැ කියන්නේ? මට වැඩි මිරිස් කන්න බෑ. ඒකයි. ලුණු මිරිස්සවත් කන්න බැරි ඔයා නිකන් හරියට එංගලන්තෙන් කොට බහැලා වගේනේ. අපේ ගෙදර වැඩි මිරිස් කන්න නැහැ. ආදරේ අත්හට ලැබ ජීවිතේ කෙම්බිම සොයන අපේ කිරිලි මුතු කිරිලි. ඇත්තටම දීර්ඝ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය රංගපාන මේ මගේ ප්‍රථම අවස්ථාවයි. මට ගොඩාක් සතුට හිතුණා සුසිල ආයතනයේ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය සහ නිලන්ත කුමාරසිරි මහත්මයා මට ආරාධනා කරාම මේ මුතු කිරිලි කියන තාමත්ම සුන්දර ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත රංගපාන එන්න කිව්වම ඒත් එක්කම මගේ හිතේ පොඩි බයකුත් ඇති වුණා. ජයසූරිය මාර මැච් එකක් ගහලා බතන් අවුට් උනේ. මම හැප්පුවා මදිවල තව. මේ කොයාගේද? මට තෑන් කරන්නවත් නැද්ද? ඊට කලින් පාරේ වෙච්ච දෙයට සෝරි කියලා එන්න. මම මොකටද සෝරි කියන්නේ? පාරේ මුඩ බලන් ගිහලා මම හැප්පුවාට මැච් එකක් තියෙන දවසට ඊට වැඩි පාරේ පොඩ්ඩක් සැලකිලියෙන් යන්න ඕනේ. මචං උඹ මුතුව කලින් ගන්නවද? මෙයාගේ නම මුතුවද? ෂා මමත් ලස්සනයි යා. ඊට කලින් මම රංගපාලා තියන්නේ විදේශීය අධ්‍යක්ෂකවරයෙකුගේ ටෙලි නාට්‍ය කීපයක. මේ තමයි මගේ පළවෙනි දේශීය අධ්‍යක්ෂකවරයෙකුගේ දීර්ඝ ටෙලි නාට්‍ය මාලාව. ඇත්තටම මේ ටෙලි නාට්‍යයට මට දායක වෙන්න කතා කරාම මට ලොකු කියන්නේ වැඩ කොටසක් මගේ අතින් සිද්ධ වෙන්න ඕනේ කියලා මම හිතනවා. මොකද මේක දීර්ඝ ටෙලි නාට්‍යයක් වගකීම් ගොඩක් වැඩි. ඔයගොල්ලෝ බලන්න ඇතිනේ මම කවුද කියලා. මම තමයි මුතු කිරිලි ටෙලි නාට්‍යයේ නිරාශා. නිරාශා කියන්නේ බොහොම දුප්පත් කෙල්ලෙක්. ඒ වගේම ගොඩක් උත්සාහවන්ත, දක්ෂ, ඒ වගේම දඟකාර, අහිංසක, ඊටමත් ආදරබර වූ චරිතයක්. එයා ජීවිතේ ජය ගන්න. ඒ කියන්නේ දුක්, කම්කටොළු, බාධක මේ හැම දෙයක්ම ගැන හිතන්නේ නැතුව ජීවිතේ ජය ගන්න වෙරදරන කෙල්ලෙක් කිව්වොත් මං හරි. Thank you miss. Goodbye. කාටද කතා කරන්නේ? දෙවෙනි එලිසබෙත් රජිනට. ශෙරීන්ගේ දුවට. ඔයා කොහොමද යවන්දුරන්නේ? අනිත් එක යා මොකටද යාගේ සෙල් නම්බර් එක ඔයාට දුන්නේ? මට තියෙනවා පොඩි වැඩක් කරගන්න. මොනවද පොරොන්දුනේ කරලා දෙනවා කියලා? ඔයා හෙට බකින්ගම් මාලිගාවට ගිහින් ශෙරීන්ගේ හස්බන්ඩ් කාර්යය හම්බෙන්න. මේක කැම්ප් එකට 10ක් 15ක් විතර විකුණන්න පුළුවන් chance එකක්. ගානටයක් වැඩිපුර කියන්න. සල්ලි කියන්නේ nothing. මං ආයෙත් බයිසිකල් එළියට ගන්නේ. ඔයා මාත් එක්ක ඇවිල්ලා අර මිනිහාගේ හතර හන්දි කඩලා. නිරාශා. ඔයා මං වෙනුවෙන් මේ වැඩේ මට කරලා දෙන්න ඕනේ. සමාධි මගේ වැඩේ කරනකම් මං ඒකේ ෂේප් එකේ තියාගන්න ඕනේ. තවනම් මුකුත් අහන්න එපා. එච්චරයි. මොකක්ද ඔයාගේ වැඩේ? නාට්‍ය පිටපත් රචකයෙක් විදිහට
මම මේ දීර්ඝ ටෙලි නාට්‍ය කීපයක් රචනා කරලා තියෙනවා. ඒ අතුරින් මුතුකිරිල්ලී නාට්‍ය කීපතකින්ම මට විශේෂ අත්දැකීමක් වුණා. විශේෂයෙන්ම මේ කතාව තේමාව සැකසුනේ තරුණ තරුණියන් පිරිසක්ගේ අදහස් අතරින්. ඉතින් මේ කතාව මට ලැබුණාට පස්සේ මට තේරුණා මේ ටෙලි නාට්‍යයෙන් අපූර්ව අත්දැකීමක් ප්‍රේක්ෂකීන්ට ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව තමයි මම පිටපත රචනා කරන්න බාරගත්තේ. මාත් එක්ක තව සහායට ඉන්නවා ගයන් හෙට්ටිආරච්චි. ඔහුයි මමයි තමයි එකතු වෙලා මේ පිටපත රචනා කරන්නේ. ඇයි මට අකමැති දේවල් කරන්න කියලා බල කරන්නේ? අකමැති දේවල් කරන්න කියලා කෙනෙක්ට බල කරනවා කියන්නේ ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරලා තියෙන මානව අයිතිවාසිකම උල්ලංඝනය කිරීම. වික්‍රම, ඔයාගේ රෙගුලාසි ඔයා ළඟම තියාගන්න. ඔයා ආණ්ඩුවේ ඔෆිස් එකක AC කාමරයකටලා ලියුම් අස්සම් කර කර ඉන්න වෙලාවේ මේ බිස්නස් එක මේ තත්ත්වයට ගන්න මිස් වැන්දබෝනයි මමයි වින්ද දුක දන්නේ අපි දෙන්න විතරයි. That's it, Sherry. Nobody can spoil my schedule. Anyway, මේක පවුලේ කස්ටම් එකක්. ෂෙරීන්ගේ තාත්තා ෂෙරීන්වත් ඇරියේ මේ විදිහටම තමයි. මේ කස්ටම් එක අපි දිගටම පවත්වාගෙන යන්න ඕනේ. සමාධි, you must begin from the lowest position according to my schedule. සමාධි, ඔයා අනිවාර්යයෙන් එන්න. මම හිතන්නේ පිස්සුව තියෙන මේ දෙන්නට විතරයි කියලා. දැන් බලාගෙන යනකොට මේක වෙන්නේ. පරම්පරාවෙන් ආපු පිස්සු. මම කරන්නේ මේ අහයි හිටියේ නැහැ වගේ බාපු. මම තමයි මේ මුතුකිරිලි නාට්‍යයේ ප්‍රධාන චරිතය සහ මේ මගේ සෙක්‍රටරි මිස් වැන්දබෝලා. මං කරන චරිතය තමයි මේ අපේ රොයල් ෆුඩ් කම්පැනි එකේ පාලනය කරන තැනැත්තිය. ඒක මං හිතන්නේ ඉතාමත්ම ආදර්ශවත් චරිතයක්. ඒ කියන්නේ රසාවක් කරන කෙනෙක් හම්බ කරගෙන කන තැනට ඉතාමත්ම හිතවත්ව වැඩ කරන්නේ කොහොමද කියලා තමයි මේ චරිතයෙන් පෙන්වු කරලා දෙන්නේ. මම හිතන්නේ ඒක ඉතාමත්ම ආදර්ශවත්. අනිත් එක කාල වේලාවට මගේ ෂෙඩියුල් එක අනුව වැඩ කරන්න ඕනේ. ඒක මම හිතන්නේ ඉතාමත්ම උචිතම චරිතයක්. මං හිතන්නේ මගේ චරිතේ බොහොම වැදගත් චරිතයක්. අද මගේ චරිතේ දැන් පණ්ඩාරමණික වුමන්. වුමන් නෙමෙයි. රාජසිංහ